Hello guys, ඉතින් ඔයාලා ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අපි ටික කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගෙනාවේ. ඒකත් හැමෝම ඉල්ලපු Ryzen 5 එකේ 7600X processor එක use කරලා DDR5. ඉතින් ගොඩ දෙනෙක් ඉල්ලුවා මගෙන් 8500 ඒ වගේම 8500 8600 එතකොට 7600 ඔය වගේ ටිකක් ඉල්ලුවා. ඉතින් මම 8500 එකක් ගෙනාවා. ඉතින් ඔයාලා දකින්නද අපි YouTube channel එකේ තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා 8 නෙමෙයි මේ ඇවිල්ලා 7600X processor එක. ඉතින් මේ තියෙන processor එක. ඉතින් මේ processor එක ගැන කිව්වොත් ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නනවා මෙන්න මේක seal pack තියෙන්නේ. tray model එක නෙමෙයි. tray model එක කියලා කියන්නේ processor එක විතරක් 3 years warranty එක්ක එන්නේ. ඉතින් මේක ඇවිල්ලා full box එක කියලා තමයි එන්නේ seal pack processor එක. ඉතින් මේකේ තියෙන core 6 threads 12ක processor එකක්. ඉතින් මේකේ on board graphics එක තියෙනවා. X model එකක් වුණාට on board graphics එක තියෙනවා. ඉතින් ඔයාලා බලනවා ඇති එහෙනම් ඇයි Ryzen 5 එකේ 6 මේ 5600X එකේ on board graphics එක නැත්තේ කියලා. ඉතින් මේගොල්ලන්ගේ මොකක් හරි development එකක් තමයි මේක Ryzen 5 එකේ 7600X එකේ on board graphics එකක් තියෙනවා. ඕනනම් VGA එක නැතුව ගන්නත් පුළුවන්, VGA එකත් එක්ක ගන්නත් පුළුවන්. නමුත් VGA එකක් එක්ක ගත්තොත් තමයි මේක performance එක improve වෙන්නේ processor එකේ. ඉතින් මේ processor එක තමයි අපි මේ build එකට දෙන්නේ Ryzen 5 එකේ 7600X seal pack processor එකක්. ඉතින් හරි. එතකොට මේ processor එක අපි cool කරන්න use කරනවා මෙන්න මේ air cool එක. මේක ARGB air cool එකක්. ඉතින් Loving Cool brand series එකේ LCD 400 කියන model එකෙන් තමයි අපි තෝරගෙන තින්නේ. මෙතන තියෙනවා පොඩි display එකක්. ඒකෙන් පුළුවන් ඔයාලා temp එක මේක ටෙම්ප් එක කොච්චරක් යනවද යූසේජ් එක කොහොමද ඒ අදාළ දේවල් ටික මේකෙන් වරින් වර පෙන්නනවා මේ අදාළ මේ පොඩි ඩිස්ප්ලේ එකේ. ඉතින් මෙන්න මේ කූල් එක තමයි processor එක කූල් කරන්න අපි යූස් කරන්නේ. මොකද මේ processor එකට අනිවාර්යයෙන්ම මේ වගේ කූල් එකක්වත් දාන්න ඕන. නිකන් normal කූල් එකක් දාලා වැඩක් නැහැ. මොකද පොඩ්ඩක් processor එකේ බර අදින නිසා. එතකොට processor එක waste වෙනකොට processor එක කූල් කරන්න මේ වගේ එකක්වත් අඩුම තරමේ තියෙන්න ඕනේ. ඉතින් මේ build එකට අපි use කරන RAM එක තමයි මේ තියෙන්නේ. T-Force brand එකේ 16GB 5600 MHz Vulkan DDR5 8 මේ single stick RAM එකක් තමයි අපි මේ build එකට ඔයාලට දෙන්නේ. ඉතින් 10 years warranty තියෙනවා. අවුරුදු 10ක warranty එකක තමයි මේ RAM එක එන්නේ. super gaming type RAM එකක් තමයි අපි මේ build එකට දෙන්නේ. ඉතින් මේ මොකද්ද? දැනට ගන්න පුළුවන් 12GB කාඩ් වලින් දැනට ගන්න පුළුවන් 12GB කාඩ් වලින් සුපිරිම කාඩ් එකක් තමයි RTX 3060 12GB කියලා කියන්නේ Ventus X එකෙන් 2X එක කියන ෆෑන් දෙකේ කාඩ් එක මේක. දැනට 12GB වලින් ගන්න පුළුවන් සුපිරිම කාඩ් එක තමයි RTX 3060 12GB. ඉතින් 3 years warranty එක්ක තමයි ඔයාලට මේක 3 years warranty එක්ක තමයි ඔයාලට මේක හම්බ වෙන්නේ brand new. මේවත් ඔක්කොම seal pack. ඉතින් මේ build එක අපි ලංකාවේ ඕනම තැනකට එවනවා. cash on delivery ගන්නත් පුළුවන්, shop එකට අවිල්ලා ගන්නත් පුළුවන්. මේකේ price එක මම අවසානට කියනවා description එකේ තියෙනවා බලන්න පුළුවන්. ඉතින් අපි තව දේවල් ටිකක් තියෙනවා කතා කරගමු මේකට include වෙන components ටිකක්. ඉතින් මේ card එක සුපිරිම card එකක්. ඉතින් මේක used යන්නේත් මම හිතන්නේ 90ක් 95ක් අතර තමයි යන්නේ used 3 month warranty එක. ඉතින් MSI brand එකේ RTX 3012GB එක brand new 3 years warranty එක්කම අපි මේ build එකට include කරලා තියෙන රුපියල් 1,90,000ක් විතර වගේ price එක කර 9,000ක් 10,000ක් අතර. ඉතින් price එක බලන්න individual card එක විතරක් සමහරක් sites වල තියෙනවා 1,18 1,19 1,20යි ඔන්න ඕම තියෙන. ඉතින් ඔන්න අපි දෙනවා ඔයගලන්ට 1,10,000කට card විතරක් ගන්නත් පුළුවන් ඕන stock තියෙනවා. ඉතින් මේ card එක තමයි අපි මේ build එකට දෙන්නේ. ඉතින් motherboard එක විතර අපි තෝරගන්නේ මෙන්න මේක MSI එකේ Pro A620ME DDR5 motherboard එක RAM port දෙකයි NVMe slot එකක් එනවා include වෙනවා. ඉතින් මේක තමයි මෙන්න මේ photo එකේ තියෙන motherboard එක තමයි මේ build එකට අපි දෙන්නේ. ඉතින් සුපිරිම motherboard එකක් මේකත් budget A520 වගේම තමයි මේ DDR5 එකේ A620 AM5 motherboard එක. ඉතින් මේ තියෙන casing එක පොඩ්ඩක් casing එක ළඟට අවිලා කතා කරගමු. පොඩ්ඩක් casing එක මෙතන components ටිකක් තියෙනවා. අපි ඒක අයින් කරගෙන casing එක ගැන පොඩ්ඩක් කතා කරගමු. මේ PC එකෙන් ඔයාලා live streaming එතකොට gaming එතකොට තව ගොඩාක් දේවල් තියෙනවා graphic designing පැත්ත video editing පැත්ත ඕන දෙයක් මේකේ කරගන්න පුළුවන්. ඉතින් සුපිරි processor එක DDR5 නිසා ඉතින් ඔයගලන්ට ලොකුවට upgrade වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් upgrade පැත්තුනොත් ගොඩක් තව ඉස්සරහට යන්නත් පුළුවන්. ඉතින් අවුරුදු 3ක warranty එකක් තියෙනවා මේ හැම component එකටම
NVMe එකට අවුරුදු 2ක් එනවා. අනිත් හැම පාර්ට් එකටම අවුරුදු 3 ගානේ වොරන්ටි අපි දෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේකේ වොරන්ටි සහ මේකෙන් මොනවද කරන්න පුළුවන් කියලා අපි කතා කරොත් ඒ ටික තමයි මේකෙන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කේසින් එක. කේසින් එක ඇවිල්ලා අපි තෝරගන්නේ Antec brand එකෙන් CX300 ARGB. ලොකු කේසින් එකක්. ඉතින් Google කරලා බලන්න මම නම් මේක අන්බොක්ස් කරන්න යන්නේ නැහැ. ඉතින් මේකට ඕඩර් එක ආවම අපි මේක assemble කරන එක අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් විදිහට ගේනවා. ඉතින් අපි තෝරගත්තේ මෙන්න මේ කේසින් එක Antec brand එකේ USA California manufacture කරන්නේ. ඉතින් මේ කේසින් එක සුපිරි නිකන් ඔය කොරියන් ඒවා නම් මනම් වගේ නෙමෙයි. හොඳම quality එකක් තියෙනවා. සුපිරිම air intake එකක් තියෙනවා. එතකොට ARGB fan 4ක් එක්කම තමයි බජට් එකට මේක එන්නේ ලොකු කේසින් එක. ඉතින් 360 liquid cool එකක් ගන්න පුළුවන්. large size board එක කියන්නේ full ATX board එකක් මම මේ fix කරන්න පුළුවන්. දැන්ට ඇවිල්ලා තියෙන උපරිම size එකේ VG එක උනත් මේ කේසින් එකට ගන්න හැකියාව තියෙනවා. ඉතින් හරිම ලස්සනයි liquid coolers අනම්මන ඔක්කොම දාලා ගත්තට පස්සේ. ඉතින් දැන්ට liquid coolers නම් මේ build එකට add වෙන්නේ නැහැ. මේ build එකට add වෙන්නේ මෙන්න මේ air cool එක. ඉතින් NVMe එක විදිහට අපි use කරන්නේ මෙන්න මේක. 500 PNY brand එකේ 500GB NVMe එකක් තමයි main storage device එක විදිහට මේ build එකට ඔයාලට include වෙන්නේ. ඉතින් මේක ඕන 1TB එහෙම කරලා ගන්නත් පුළුවන්. best price එකක් දාලා දෙන්න පුළුවන් මට. ඉතින් ඒක අපි කතා කරගමු. ඉතින් power supply එක තමයි මේ තියෙන්නේ. මේකත් අපි තෝරගන්නේ Antec brand එකෙන් B650 3 years warranty එකත් එක්කලා එන්නේ 80 plus bronze power supply එකක්. ඉතින් black cables තමයි මේක තියෙන්නේ. 80 plus bronze කියලා කියන්නේ ඕගොල්ලන්ගේ ඉලෙක්ට්‍රිසිටි එක. ඕගොල්ලන්ගේ ගෙදර මේ මැෂින් එකට වේස්ට් වෙන ඉලෙක්ට්‍රිසිටි එක පොඩ්ඩක් යම් තාක් දුරකට අඩුවෙන් තමයි මේ power supply එක හරහා සිද්ධ වෙන්නේ. ඒක තමයි 80 plus කියලා කියන්නේ. 80 plus bronze එක 80 plus bronze gold ඕනෝම silver කියලා තියෙනවා. ඉතින් මේ gold එකෙන් bronze එකෙන් තමයි අපි තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ සෙට් එකම ඔයාලට ගන්න පුළුවන් අපෙන් රුපියල් 2,72,000කට. විශ්වාස කරනවා 2,72,000කට මේ සෙට් එකම ගන්න පුළුවන් ඔයාලට. ලංකාවේ ඕනම තැනකට ගෙනල්ලා දෙන්නත් පුළුවන්. ෂොප් එකට ඇවිල්ලා ගන්නත් පුළුවන්. ලිමිටඩ් ස්ටොක් තියෙන ප්‍රොසෙසර්ස් නම් එකයි තියෙන්නේ. එකම එක ප්‍රොසෙසරයි තියෙන්නේ. ඉතින් ඉක්මන් කරන්න තොක සීමිතයි. එහෙනම් අපි කීල් වෙන්නම්. ඔයාලට ජයන් වෙන්න ඕනේ. තවත් වීඩියෝ එකකින් අපි එනම් හම්බ වෙමු.